හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද අපි පුංචි ගමනක් යනවා. මේ තමයි පොසොන් දවසට කලින් දවස. එදා තමයි අපි මේ ගමන යන්න සූදානම් වුණේ. ඉතින් අපි දවස් 3ක ගමනක් මේ පොසොන් එකට අපිට හිතුණා අනුරාධපුරේ යන්න. ඉතින් අනුරාධපුරේ යන අතරමඟදී දැක්ක ලස්සන තැන් ටිකක් මං ඉතින් ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් යමු අනුරාධපුරේ ගමන කොයි වගේද කියලා බලන්න. පොසොන් දවස කියන්නේ ඉතින් ගොඩාක් සෙනඟ අනුරාධපුරයට යන දවසක්. ඉතින් අපිටත් අනුරාධපුරේ යන්න උවමනාවක් තිබුණා. ඒ වුණාට පොසොන් දවසට යන්න එක මෙච්චරම අමාරුයි කියලා තේරුණේ ගියාට පස්සේ. මොකද මේ මුළු ලංකාවෙම මං හිතන්නේ ගොඩාක් සෙනඟ මේ දවස්වලට අනුරාධපුරයට යනවා. ඒ තරම් සෙනඟක් හිටියා. ඉතින් අපි යනකොට අතරමඟදී අපි නැවතිලා එහෙම තමයි ගියේ. ඉතින් පළවෙනි දවස් අපි උදේ ගෙදරින් පිටත් වුණේ නුවර ඉඳලා. උදේ ගිහින් කොහොම හරි හවස් වුණා අපි යනකොට. මොකද අපි කැකිරාවෙන් හැරිලා ඇතුල් පාරක යන්න ඕනේ. එහෙ තමයි නතර වුණේ. එදා එහෙ නතර වෙලා පහුවෙන්ද තමයි අපි අනුරාධපුරේ ශ්‍රී මහ බෝධීන් වහන්සේට රුවන්වැලි සෑයට එහෙම යන්න පිටත් වුණේ. ඉතින් මට හිතුණා මොකද මේ ශ්‍රී මහ බෝධියට එහෙම යනවා නම් ගොඩක් හොඳයිනේ. බබාලටත් හොඳයි. ඒක නිසා මට හිතුණා කිරිහර පූජාවක් කරන්න ඕනි කියලා. ඉතින් අපි පාන්දරින්ම ගෙදරින් ගියත් කොහොමත් ඉරාවුව වැටිලා අපි යනකොට ටිකක් බ්ලොක් එකක් තිබුණා. ඉතින් සෙනඟ ගොඩාක් හිටිය නිසා ඉරේලියත් වැඩිලා තිබුණේ. මේ අපි යන අතරමඟදී හම්බුණා කැකිරාවෙන් තිබ්බටුවාව වැව මං හිතන්නේ මේකේ නම. ඒ වැව ළඟ අපි නතර වෙලා උදේට කෑම කාලා තමයි එතනින් ගියේ. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් අර අපි නුවර පැත්තේ ඉඳලා වෙන කොළඹනත් කොහේ හරි ඉඳලා යනකොට අනුරාධපුර පැත්ත කියන්නේ වෙනමම වයිබ් එකක්නේ. ඉතින් අර වැවත් එක්ක එන හුළඟයි මාර හුළඟක් තිබුණේ. ඒ කියන්නේ මේ දවස්වල හුළං කාලේ වෙන්න ඕනේ. හරිම ලස්සනයි. ඉතින් අර රස්නේ දැනෙන්නෙත් නෑ ඒ හුළඟ නිසා. ඉතින් මේ හරිය නැවතිලා අපි කෑම එහෙම කාලා ටිකක් වටේට සිරෙන අරබලා ඉතින් ලස්සන ෆොටෝස් එහෙම අරගෙන තමයි අපි යන්න පිටත් උනේ. අනේ මට පුංචි වැරදීමක් වුණා. අපි මෙතන නැවතිලා දවල් කෑම එක තමයි අරගත්තේ. මොකද අපි උදේනේ ගෙදරින් පිටත් උනේ. ඉතින් උදේ පිටත් වෙනකොට අපි කෑම අරගෙන තමයි පිටත් උනේ. ඉතින් මේ හරියට එනකොට අපි දවල් වුණා. කොහොමත් එක විතර වුණා. ඉතින් ඒ වෙලාවේදී තමයි අපි දවල් කෑම එක අරගත්තේ. ඔන්න ඉතින් පුංචි වැරදීමකුත් වුණා. ඒකට සමා වෙන්න හොඳේ. ඉතින් මේ බලන්නකො මේකේ ලස්සන ඔයාලටත් මේ වගේ ලස්සන දේවල් අත්විඳින්න ඕනේ නම් දුෂීස් vlogs YouTube channel එකම නරඹන්න හොඳේ. ඔන්න ඉතින් යනකොට මේ වගේ ලස්සන කුඹුරු යායවල් කඳු යායවල් අපිට හම්බුණා. මේ තියෙන්නේ කැකිරාවෙන් හැරිලා ඇතුල් පාරේ යනකොට. මේක තමයි රිටිගල කන්ද. මම මේ කන්ද ගැන අහලා තියෙන විදිහට මේ එක කන්ද දෙකක් නේ මෙතන තියෙන්නේ. එකෙන් අර කළුවර වැටලා වගේ තියෙන කන්ද තමයි අර ඉස්සර රාමායනයේ කතාවේ තියෙන්නේ. හනුමන්තා පොඩි අර හිමාලය කන්දෙන් බෙහෙත් වගේක් අරන් එන්න කියනකොට කඳු පන්තියක් අතේ අරගෙන ඇවිල්ලා ඒක වැටුණා කියලා අහලා තියෙනවද ඔයාලා ලංකාවට කොටසක්. අන්නේ කොටස තමයි මේ රිටිගල කන්ද කියන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් ඔය යනකොට හම්බෙච්ච යලපාරවලුත් එක්ක ඔන්න දැන් අපි පළවෙනි දවසේ ඉවර වෙලා පහුවෙන්දා උදේ තමයි මේ අනුරාධපුරයට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ අනුරාධපුරයේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟ ඇතුල් වෙන තැන. ඉතින් ගොඩාක් සෙනඟ හිටියා. උදේ වෙලත් ඔයාලට පේනවා ඇති මේ පුදුම සෙනඟක් හිටියේ. ඉතින් මේ දවස්වල අර කොවිඩ් ආපහු තියෙනවා කියන නිසාත් අපි ටිකක් බයෙන් ගියෙත් මාස්ක් එහෙම දාගෙන ගියේ. මොකද මේ ඒ තරම් සෙනඟක් හිටියා. ඉතින් පුංචි බබාලත් එක්කනේ යන්නේ. ඉතින් අර යන්න තියෙන નિયમિત පාරෙන් යන්නේ නැතුව අපි ඉතින් මේ ඇතුලෙන් ෂෝට් කට් වලින් තමයි ආවේ. ඒ එනකොටත් මේ ගස් යට එහෙම ගොඩාක් අය වාඩි වෙලා හිටියා. මේ ඇතුලේ අර පූජා භූමිය මැදින් තමයි අපි ආවේ. ඉතින් ඇත්තටම මේ මැදින් එනකොටත් මාර ලස්සනයි හුළඟත් එක්ක. ඒ කියන්නේ මේ ගස් කොළන් හරිම ලස්සනයි. මේ මාර විදිහට මේ ආස හිතෙනවා. ඉතින් හුළං තියෙන නිසා වෙන්න ඇති මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් මම මේ අනේනකොට ලස්සන දැක්ක ලොකු පරණ අවුරුදු ගාණක් පැරණි ගස් එහෙම ඔයාලටත් මේ පේන්න වීඩියෝ එකට අරගෙන තියෙන්නේ. බලන්නකෝ ලස්සන මේ ඇතුලේ පූජා භූමිය ඇතුලේ
ඉතින් අපි මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඊට පස්සේ රුවන්වැලි සෑයට යන අතරමඟ තියෙන පූජා භූමිය. මොකද අපි අර වටරවුමෙන් එන්නේ නැතුව තමයි මෙතනින් ආවේ. කොහොම හරි මේ වෙද්දි වෙලාව උදේ 8ට 9ට වගේ ඇති. ඒ වුණාට මාර අවුවක් තියෙන්නේ. ඒ කියන්නේ මෙහි අවුව සැරයිනේ ගොඩක්. ඉතින් මේ අවුව සැරයි මේ වෙලාවේ අපි උදෙන්ම ආවෙත් අවුව ටිකක් වැටෙන්න කලින් වගේ වුණාට කොහොමත් 10 වෙනකොට අවුව සැර උඩරිම දැනුණා. ඉතින් අමාරුයි මේ වෙලාවේ. ඉතින් කොහොම හරි දැන් අපි මේ රුවන්වැලි සෑය ළඟට යන ගමන් අද පොසොන් දවස. ඉතින් පොසොන් දවස නිසා මෙහි දන්සල් එහෙමත් ගොඩක් තිබුණා. ගොඩක් පැතිවලින් මං හිතන්නේ මෙහෙට එනවා මේ අනුරාධපුරේ පොසොන් කාලෙට. මොකද දන්සල් දෙන්නම හිතාගෙන එයාලා එහෙ ඉඳන් ලෑස්ති වෙලා මෙහෙ ඇවිල්ලා දවස් 2-3 ඉඳලා දන්සල් දීලා තමයි යන්නේ. ඉතින් එක එක අය ඒ වගේ දේවල් කරනවා. ඉතින් අපිත් ඉතින් පුළුවන් විදිහට අපිට පුළුවන් දේවල් කරනවා. ඉතින් ඒක මං හිතනවා ඉතින් අපි කවදා හරි අපිට ඉතින් ඒ වගේ දෙයක් තමයි ඉතුරු වෙන්නේ කියලා. ඉතින් මේ හරිය මේ මෙතන දෙරණ channel එකෙන් ඇවිල්ලා live එකක් දුන්නා. ඈත ඉඳන් රුවන්වැලි සෑය දකිනකොටත් ඉතින් හිතට දැනෙන්නේ අමුතුම හැඟීමක්. ඔයාලටත් එහෙම වෙන්න ඇති. මොකද මේ මෙතන හිත නිවන තැනක් කියනවනේ. ඉතින් අපිටත් මාර සතුටක් දෙන්නා. ඉතින් මල් ටිකුත් මෙතනින් අපි අරගෙන ලස්සන මල් ටිකක් හම්බුණා. ඒ ටිකත් අරගෙන අපි සෙනඟ මැදින් තව ටිකක් ඉස්සරහට ගියා. ඉතින් රුවන්වැලි සෑය ළඟට යනකොට නම් ගොඩාක් සෙනඟ ඉතින් මේ හරිය තෙරපෙනවා. මම හිතන්නේ පොසොන් දවසට හැමදාම මේ වගේ වෙන්න ඇති. ඉතින් අපි මෙතනින් හඳුන් කුරුවෙමත් පත්තු කරලා රුවන්වැලි සෑයට මල් ටික පූජා කරන්න ගියා. ඉතින් ඒ පූජා කරලා අපි රුවන්වැලි සෑය වටේ ගියා. යනකොට තිබුණා මේ දුටුගැමුණු රජතුමාගේ පිළිරුව එහෙම. ඉතින් මේ මට හිතුණා ඔයාලට ඒ වීඩියෝසුත් අරගන්න. මොකද සමහරක් අය රුවන්වැලි සෑයට ගියාට වන්දනාමාන කරලා එනකොටවත් දකින්නේ නැති දේවල්නේ. ඉතින් අර දුටුගැමුණු රජතුමා ඉන්නවා, විහාර මහා දේවිය ඉන්නවා. ඒ වගේම තව අර ඇතුලේ එලාර රජතුමා එහෙම හිටපු මේ පිළිම වහන්සේලා කියන්නේ අනුරුව හදලා තිබුණා. ඉතින් ඒ වගේ දේවල් අපි දකින්න නැති නිසා නිතර. ඉතින් ඒ වගේ දේවල් මට හිතුණා මේ වීඩියෝ එකෙන් පෙන්නන්න. මේ මෙතන ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ පිළිරුව මෙතන තියෙන්නේ. ඊට එහා පැත්තේ තමයි විහාර මහා දේවියගේ පිළිරුව තිබුණේ. ඉතින් ඒවත් පොඩි අයට පෙන්නලා දෙන්න ඕනේ. මොකද එයාලා දන්නේ නැති නිසා එයාලට ඒවත් කියලා දීලා මේ මෙතන ඇතුලේ ඉන්නවා එලාර රජතුමා එහෙම ඒවත් පෙන්නලා ඒ ගැන පොඩි විස්තරයකුත් කියලා දුන්නා. ඉතින් මේ දන්නේ නැති කෙනෙකුට උනත් දැනගන්න පුළුවන් නිසා මට ඉතින් මේ වීඩියෝ එකට ඒකත් එකතු කරන්න හිතුණා. ඉතින් මේ අපි මිහින්තලෙන් හැරිලා යනකොට හම්බෙනවා කනදරා වැව. ඒ කනදරා වැව තියෙන්නේ පාර දෙපැත්තෙම වැව. ඉතින් ඒක තමයි මේ වැවේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ අපි යන්නේ වැව මැදින් තමයි පාර තියෙන්නේ. මොකද දෙපැත්තෙම වැව තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මොකද මේ වැවත් එක්ක එහා පැත්තේ මිහින්තලේ ගල එහෙමත් පේනවා. මොකද මේ වෙලාවේ මට මේ හරියට පේනුන්නේ නැති නිසා මට වීඩියෝ එකට ගන්න බැරි වුණා. මේ නැත්තම් මෙතනට ලස්සනට මේ මිහින්තලේ ගලත් පේනවා. ඉතින් මේ තියෙන්නේ පාලමත් එක්ක බලන්නකෝ පාලම දෙපැත්තෙම වැව තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මේ කනතරා වැව. ඉතින් මේ මැදින් තමයි යන්න තියෙන්නේ. වැවත් බලාගෙන ගෙදර ඇවිල්ලා ඊට පස්සේ අපි හවස් වෙලා ආවා වැවට නාන්න. මේ තමයි මේ නාන්න යන්නේ මේ හුරුළු වැවට. ඉතින් මේ හුරුළු වැවට යන අතරමඟදී හම්බෙන ඇල මාර්ගය. ඉතින් මේ පාර දිගේම ඇල තියෙන්නේ. ලස්සනයි ඇල ගසුත් එක්කම දිගටම ඇල තියෙනවා. මේ හරියේ මේ ගොඩාක් අය මේ ඇල දිගට නානවා. ඒ ඇලෙනුත් නාන්න පුළුවන්. ඉතින් අපිට වැවට යන්න ඕන නිසා අපි මෙතනින් ආවා. මේ හුරුළු වැව. මේ හුරුල්ලේ දේවාලෙත් එක්කම තමයි මෙතන වැව තියෙන්නේ. අපි ඉතින් මුලින්ම දේවාලෙට ගිහිල්ලා පඳුරු එහෙම දාලා ඊට පස්සේ තමයි වැවට නාන්න ගියේ. එදා නම් ගොඩාක් සැරයි මේ හුළඟ. ඉතින් වැවේ රැල්ල එහෙමත් ගහනවා. ටිකක් බයක් හිතුණා. ඒ වුණාට අර ආසාවට වැවකින් නාන්න ඕනේ කියන සිතුවිල්ල නිසා අපි නාන්න ගියා. ඉතින් මේ බලන්නකො වැව ගොඩාක් මේ හුළං තියනවා. හොඳට රැල්ල ගහනවා. ඒ තරම් හුළං. ඉතින් ආස හිතනවා වැව ටිකක් මේක ගැඹුරුයි. ඉතින් පරිස්සමට නාන්න ඕනේ. වැඩිය ගොඩක් අය නාන්නේ නැහැ මේකේ. මොකද මේ ටිකක් බයයි ලිස්සනවා එහෙම තියෙන නිසා. මේ තියෙන්නේ හුරුළු දේවාලේ. ඉතින් මෙහි හුරුළු දේවාලේ ගොඩක් අය ගොයන් කපනකොට එහෙම මේ දේවාලයට ඇවිල්ලා පූජා හැම පවත්වනවා. ඉතින් මෙහි හුරුළු දේවාලේ පෙරහැරකුත් තියෙනවා. ඒ පෙරහැරත් මම හිතන්නේ අවුරුද්දකට සැරයක් තියෙන්නේ.
මං ඉතින් වැඩි විස්තර නම් දන්නේ නැහැ. මට කිව්වා ඉතින් පෙරහැරකුත් තියෙනවා. පෙරහැර කාලෙට එහෙම මෙහෙ ගොඩක් හරි ලස්සනයි. මොකද මේ ගොඩක් අය එනවා. ඉතින් එදාට මේ කානිවල් වගේ තියෙනවා. ගොඩක් මේ දේවල් තියෙනවා බලන්න කියලා කිව්වා. ඉතින් මේ යන ගමන් අපි වැවට ඇවිල්ලා නාලා එහෙම යන ගමන් මේ තියෙන්නේ මං කිව්වේ එන හොරුළු වැවේ වතුර තමයි මේ ඇල මාර්ග වලින් යන්නේ. මම හිතන්නේ මෙහි කුඹුරු වැඩ කරන්න තමයි මේ වතුර දීලා තියෙන්නේ. කුඹුරු වැඩ කරන කාලේ නිසා වැව ඇරලා මේ ඇල මාර්ගය මේ ඇරලා තිබුණේ. ඉතින් මේ දිගටම ගොඩාක් අය නානවා. ඉතින් මේ නාන අය අතරේ මම දැක්ක ලස්සන දර්ශනයක්. ඉතින් මේ පුංචි පුතාලා ටික මොකද කරන්න බලන්නකෝ. මෙයාලා මේ ගහක් මේ කපලා තිබුණා. ඒකේ අත්තක් පාරට නැමිලා තිබුණා. ඒ අත්ත උඩ නැගලා තමයි මේ ඇලට පනින්නේ. ඉතින් බය හිතෙනවා දැක්කහම මේ උනාට ඉතින් මෙයාලට ඒක හරිම මේ ජොලි වැඩක් බලන්නකෝ ඔයාලත් ඉතින්. ඇත්තටම ඉතින් මේවා විඳින්න නම් අනුරාධපුරේ එන්නම ඕනේ. ඉතින් මේ වගේ ලස්සන දර්ශන දැක්කහම ඉතින් කොච්චර ආස හිතෙනවද ගමක අසිරිය නේද? මේ පුංචි රටේ මේ වගේ ලස්සන තැන් කොච්චර නම් තියෙනවද? ඉතින් මේ වගේ ලස්සන තවත් අලුත් වීඩියෝ එකකින් මං එනකන් මම ගිහින් එන්න. බයි බයි.